වර්ෂ 2026 අප්‍රේල් මාස නව අවුරුදු උදාව වෘෂභ ලග්න හිමියන්ට කොහොමද? 2026 අප්‍රේල් මාසේ වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ ජීවිතයේ ආර්ථික හා සමාජීය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනැගෙන ඉතා වැදගත් කාල සීමාවක් තමයි උදා වෙලා තියෙන්නේ. ඔබේ 11 වැන්නට අයස් ස්ථානයේට රවිගේ මේ සම්ප්‍රාප්තිය ඔබට ඊටාම හොඳ විදියට තමයි බලපාන්නේ. ඔබේ අපේක්ෂාවන් ඉටු කරන, සමාජයෙන් ඔබට ගෞරවයේ අවස්ථාවන් උදා කරන, වෙනදට වඩා තමන්ට පිළිගැනීමක් ලැබෙන, ඒ වගේම යම් ශේෂ්ත්‍රයන් වල ඔබ නොහිතනා අවස්ථාවන් උදා වෙන කාල සීමාවක් තමයි උන්න වෘෂභ ලග්න හිමියන්ට මේ අවුරුදු පලාපලයේ විදියට අපිට කියන්න තියෙන්නේ. එතකොට සිකුරුගේ බලපෑම ඊටා බලවත්ම පවතින නිසා මේ කාල සීමාව තුළ විවාහ අපේක්ෂාවෙන් ඉන්න වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න අවශ්‍ය කරන මූලික වටපිටාව සකස් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සෙනසුරුගේ ගමන මීන රාශිගතව පැවතීම තමන්ගේ අරමුණු වල ස්ථාවරත්වය සහ ශක්තිමත් භාවය සකස් කරගන්න ඔබට උදව්වක් වෙනවා. ඒ නිසා සෙමින් තමයි ඔබේ අරමුණු වලට යන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඔබ ටිකක් කල්පනා කරලා කාලය අරගෙන හොඳට සැලසුම් කරලා ස්ථාවර විදියට තමයි ඔබේ මේ සංවර්ධනය නැත්නම් ඔබේ මේ දියුණුව ඇති කරගන්න යන්නේ. ඒක ස්ථාවර ගමනක්. ඒ නිසා මේ සෙනසුරුගේ බලපෑම හොඳ විදියට තමයි ඔබට උදා වෙලා තියෙන්නේ. නමුත් ඔබට හිතෙන්න පුළුවන් මම කරන වැඩ හිමින් තමයි සිද්ධ වෙන්නේ. අපි වැඩ කරන තරමට ප්‍රතිඵල නැහැ වගේ අදහසක් ඔබට එන්න පුළුවන්. නමුත් මේ ග්‍රහ සංයෝජනය ඔබට ඊටමත් හොඳයි. ඔබට හදිස්සි වුණාට හදිස්සියට කරන දේට වඩා ඊටමත් හොඳ ප්‍රතිඵල ලැබෙන්න තමයි මේ පමාවීම් සිදු වෙන්නේ. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඒත් එක්කම මේ කාල සීමාවේදී ඉදිරියේදී වියදම් පාර්ශවය තරමක් ඉහළ යන්න හේතු වෙනවා. මේ නව අවුරුදු උදාව ආසන්නයේ නම් ඔබට ඊතරම් ගැටලු සහගත තත්ත්වයක් නැහැ. නමුත් අප්‍රේල් 14 වෙනිදායින් පස්සේ රවි ග්‍රහයා 12 වෙන්නට මේෂ රාශියට ගමන් කරන වෙලාවේ ඔබට ටිකක් වියදම් පාර්ශවයේ උන්න ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම ආර්ථිකය සහ ධනය ගැන අපි කතා කරොත් මේ ඔබේ සංවර්ධනය සහ ලාභ ලැබීමේ හැකියාව, රැකියාවේ උසස් වීම, ඒ වගේම නව ආයෝජන මාර්ග, ආදායම් මාර්ග විවෘත වීම, ඔබේ තැන්පත් ධනයෙන් වාසි ලබා ගැනීමේ හැකියාව ඔබට හොඳින් පවතිනවා. ඒත් එක්කම යම් ස්ථාවරත්වයක් ඇති කරගන්න උනන්දු වෙන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබ ජීවිතේ අත්පත් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සුඛෝපභෝගී දේවල් තියෙනවා නම් ඒක ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඔබේ රුචිකත්වය අනුව ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් ඉඳපු දෙයක් ලබා ගන්න වියදම් කරන්න අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඒ නිසාම ඔබේ වියදම් පක්ෂය ටිකක් ප්‍රබල විදියට ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. ඔබ කාලයක් බලාගෙන ඉඳපු වාහනයක් වෙන්න පුළුවන්, ගයක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ කැමති ටිකක් එදිනෙදා පාවිච්චි නොකරන සුඛෝපභෝගී දෙයක් ලබා ගන්න ඔබට ටිකක් වැඩි වියදමක් දරන්න වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාල සීමාවේ ඔබට ගෙවෙන්නේ. එතකම ඔබට පවුලේ අය සමග ඉතාම හොඳින් ගත කරන්න පුළුවන්, පිළිගැනීම ලැබෙන, ඒ වගේම තමන්ගේ විවාහයට යම් බාධාවක් තිබ්බනම් ඒ බාධාවන් ටිකක් මගහැරෙන, මංගල යෝජනා ස්ථිර වෙන, තමන්ගේ කටයුතු වල ස්ථාවරත්වයක් ඇති වෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඉතින් පහුගිය කාල සීමාවේදී විවාහ ජීවිතය තුළ යම් යම් මතභේදකාරී තත්ත්වයක් තිබුණා නම්
ඔන්න උෂභ ලග්න හිමියන්ට මේ නව අවුරුදු උදාවෙන් පසු කාල සීමාවේ ප්‍රීතිමත්ව සතුටින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම මේ හැමදේම අතරේ ඔබ මතක තියාගන්න ඕනේ උෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම ස්ථිර මතධාරී. ඒ වගේම තර්ක කරනවා, අනවශ්‍ය විදියට හිතනවා. අනුන්ගේ අදහස් ටිකක් ඉවසිලිවන්තව අහන්න, නම්‍යශීලී වෙන්න ඔබ වග බලා ගන්න ඕනේ. ඔබට වටිනකම් ලැබෙනකොට ඔබ වීකරලක් වගේ නැවෙන්නේ නැතුව ඔබ පොල් ගහක් වගේ කෙලින් හිටියොත් ඔබට ප්‍රශ්න එනවා. ඒ නිසා ඔබ නම්‍යශීලී විදියට ඔබේ කටයුතු ඉතාමත්ම හොඳින් සැලසුම් කරන්න සහ පුද්ගලයන්ට සවන් දෙන්න සහ නම්‍යශීලී පුද්ගලෙක් විදියට තමන්ගේ මතය වගේම අනුටත් මතයක් තියෙනවායි කියන අදහසෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ කාල සීමාවේදී අප්‍රේල් මැද දක්වා තියෙන කාල සීමාව ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයක පැවතුනත් උෂ්ණ රෝග, සෙම් රෝග ටිකක් බහුලව ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි අප්‍රේල් මාසෙ පුරාවට ඔබට පවතින තත්ත්වය. විශේෂයෙන්ම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕනි. නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනි කාල සීමාව. කන්න ගියත්, ඇවිදින්න ගියත්, නාන්න ගියත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන උෂභ ලග්න හිමියන් හිතන්න ඕනි. ඒත් එක්කම උෂභ ලග්න හිමියන්ට තමන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා කැපකිරීමක් කරන්න අවස්ථාවන් සැලසෙන, ඒ වගේම ඒ වෙනුවෙන් හොඳ පරිසරයක් නිර්මාණය වෙන, ආත්ම විශ්වාසය වැඩි වෙන මාසයක් විදියට මේ නව අවුරුදු උදාවත් එක්ක එළඹෙන කාලය උෂභ ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදියට බැලුවම උෂභ ලග්න හිමියන්ට ඉතා හොඳ ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒත් එක්කම ඔබ ප්‍රවේශම් වෙන්න ඕනේ කාරණා කීපයකුත් පවතිනවා. එනිසා මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරලා ඔබ ඉතාම සාර්ථක විදියට, නම්‍යශීලී විදියට සහ අවබෝධයෙන් ඉවසිලිවන්තව කටයුතු කරොත් ඔබේ කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක කරගන්න උෂභ ලග්න හිමියන්ට ඉතාමත් හොඳ අවස්ථාවක් තමයි 2026 අප්‍රේල් නව අවුරුදු උදාවෙන් ඔබට උදා වෙලා තියෙන්නේ.